අයිබෝ. ඉතින් අන්ටෝල්ඩ් ලෙජන්ඩ් තේමාව යටතේ අපි ගෙනන දෙවැනි කතාන්ෘතයේ කතානායකයට ප්‍රවිෂ්ට වෙන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් තමන්ගේ වෘත්තිමය දිවිය තුළ තමන් යන්න පුළුවන් උපරිම ස්ථානයට යන පීක්ම මොමන්ට් එකට ගිහිල්ලා තමන්ගේ ඇතුළාන්තයේ තියෙන එක් නරක පුරුද්දක් හේතුවෙන් මේ සියල්ලම කඩාගෙන වැටුනොත් ඒක මොන වගේ දෙයක් වෙයි. එහෙම මිනිස්සු ඉන්නවා. ඔව් එහෙම මිනිස්සු ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ අන්න ඒ වගේ කෙනෙක් ගැන. ඉතින් ආරාධනා කරනවා මේ එපිසෝඩ් එක අවසන් වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා. ඔව් මෙත්. මෙයා ටිකක් සුවිශේෂී කෙනෙක්. ඒත් සමහර අයට මෙයා ගොඩක් සුවිශේෂී වෙන්න පුළුවන්. එයා අපිට ගොඩක් සමීප චරිතයක් වෙන්නත් පුළුවන්. අනිවාර්යෙන් ලෝකේ මෙයාව පිළිගන්නේ මෙයාට ටයිටල් එකක් ඇතුලේ මෙයාව පිළිගන්නේ. ඒ කියන්නේ the greatest comeback in the world කියලා මේ ටයිටල් එක දීලා තමයි ගොඩක් අය මෙයාව පිළිගන්නේ. ඉතින් අපි මෙයාගේ නම කතා කරන්න කයි නම අපි අන්තිමට කියමු. අපි මෙයාගේ මේ චරිතය ඇයි අපිට වැදගත් වෙන්නේ නිසා මේ චරිතේ මෙයාගේ වටේ ගෙතෙන කතාව මොකක්ද කියලා පොඩක් බලන්න. හරි ඔමෙත්. එහෙනම් අපි දැන් කතා කරමු මේ කතානායකයාගේ උත්පත්තිය නැත්නම් මේ එයාගේ පෞල් විස්තර කොහොමද කියලා. ඔදිනුයි. ඉතින් අපේ අද මේ කතානායකයා ඉපදෙන්නේ 1965 අප්‍රේල් මාසේ 4 වෙනිදා. ඇත්තටම කිව්වොත් තිනුනි මෙයාගේ අම්මයි තාත්තයි දෙන්නම චිත්‍රපට ක්ෂේත්‍රයේ ඉතාමත් ඉහළ ස්ථානයක වැජගුණු දෙන්නෙක්. මෙයාගේ තාත්තා ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඒ හින්දාම මෙයාට කුඩා කාලේදී අවස්ථාව ලැබෙනවා තාත්තගේ ඒ කියන්නේ සුපර් හිට් මූවිස් කියන්නේ අපි එන්නේ එහෙම සුපර් හිට් වෙච්ච මූවිස් රසක රංගනයෙන් දායකත්වයේ ලබා දෙන්න. ඉතින් මෙයාගේ පෞල් පසුබිම කුඩා කාලේ ඉඳලම ගෙතෙන්නේ මේ රංගන චිත්‍රපට ශ්‍රේෂ්ඨ මෙන්න මේ ආශ්‍රිතව තමයි. හරි ඔමෙත්. අපි ගොඩක් කට්ටිය දන්නේ මෙයා greatest comeback in the world කියලා. ඒ වගේ comeback එකක් දෙන්න නම් මනුස්සයෙක්ට පීක් එකකට යන්නම වෙනවා. ඉතින් ඒ comeback එක දෙන්න මෙයාට තිබ්බ හේතුව. දැන් කටාවැටීම මොනවද කියලා අපි දැන් කතා කරමු. අනිවාර්යෙන් දෙන්නේ. මෙයාගේ මේ අපි පීක් එක තමයි මුලින්ම කතා කරන්න ඕනේ. මම දැන් කලින් කිව්වනේ මෙයා මේ තමන්ගේ තාත්තා හින්දා කුඩා කාලෙදිම මේ චිත්‍රපට ශාස්ත්‍රයට පිවිසෙනවා කියලා. ඉතින් තාත්තා මෙයාට තමන්ගේම නිර්මාණවල ප්‍රධාන චරිත රැසක් මෙයාට ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රධාන චරිත රැස ඉතාමත් දක්ෂ ලෙස රංගනයෙන් දායකත්වය ලබා දෙන මෙයා මේ චිත්‍රපට හැම එකක්ම සුපර් හිට් මූවිස් බවට පත් කරන්න තමන්ගේ දායකත්වය 100%ක්ම ලබා දුන්නා. අපි දන්නවා දැන් ඔය චිත්‍රපට ශාස්ත්‍රය ඔස්කා සම්මාන වලක් කියන්නේ සාමාන්‍යයෙන් රංගන ශිල්පියෙක්ට තමන්ගේ ජීවිතේ ගන්න පුළුවන් ඉහළම සම්මානයක්. ඉතින් මෙයාගේ ජීවිත කාලේ ඉතාමත් තරුණ වයස තුල මේ සම්මානයට නිර්දේශ වෙනවා. ඉතින් මේක තමයි මෙයාගේ පීක්ම අවධිය. කියන්නේ මෙයාට තමන්ගේ වෘත්තිමය දිවිය ඇතුලේ මෙයා ඉහළටම ගියපු අවස්ථාව. දැන් අපි බලමු මෙයා කඩා වැටෙන්නේ කොතනින්ද කියලා. ඇත්තම කිව්වොත් මෙයාගේ තාත්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුණාට මෙයාගේ තාත්තට තිබුණ එක දුර්වලතාවයක්. ඒ තමයි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම. ඉතින් කුඩා කාලේ ඉඳලම මෙයාට තාත්තගේ අනුදැනුම යටතේ මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමට සිදු වුණා. සහ මෙයාත් මත්ද්‍රව්‍ය භාවිතා කළා. කෙසේ නමුත් තාත්තගේ පස්සේ මෙයාට තව වැඩ ආවට පස්සේ මෙයා ඒ වැඩවලට යොමු වුණා. නමුත් අර මත්ද්‍රව්‍ය කියන කතන්දරය ඇතුලේ මෙයා හිටපු හින්දා මෙයාගේ ඇඩික්ෂන් එක තව දුරටත් වර්ධනය වෙලා තිබුණා. කොහොම හරි මෙයා ඊට පස්සේ අවුරුදු 20 22 23 වගේ වෙනකොට ෂූටින්ග්ස් වලට යන්න පරක් වෙලා ඊළඟ ෂූටින්ග්ස් වලට ගියාට පස්සේ එකපාර ඇදගෙන වැටෙනවා. එන්න මේ කාරණා හින්දා ගොඩක් අධ්‍යක්ෂකවරු ප්‍රොඩක්ෂන් ටීම් මෙයාව විශ්වාස කළේ නැහැ. මෙයාට වැඩ ලබා දුන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි මේ කරුණු කාරණාත් යද්දී හැමදාම රහසක් හංගගෙන ඉන්න බෑනේ කවදා හරි එළි වෙනවනේ. එතකොට මෙයාට ඔප්පු වෙනවා මෙයා මත්ද්‍රව්‍ය භාවිතා කරන්න දැඩි ලෙස පෙළඹුණු කෙනෙක් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා මෙයාගේ මුළු ජීවිතයම අවුල් කරගෙන ඉන්න කෙනෙක් කියලා. කොහොමරි අදුරු සමය කියලා අපි කොටසක් මේ කතා බහෙදි වෙන් කරනවානේ. මේ අදුරු සමය එන්නේ 1996 ඉඳලා 2001 වෙනකම්. මේ කාල සීමාවේ තමයි මෙයා මේ මත්ද්‍රව්‍ය ලබා ගන්නවා සමේ නොඑක් චෝදනාත් එක්ක මෙයා සිරගත වෙන්නේ. මෙයා සිරගත වුණාට පස්සේ නඩු බොහෝ ගණනකට මෙයාට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම තමයි ගැටලු වෙනවා. මොකද ප්‍රසිද්ධ චරිතයක් එසේ මෙසේ චරිතයක් නෙමෙයි. ප්‍රේක්ෂකයන්ගෙන් එනවා ෆීඩ්බැක්ස්. ඒතකොට ඒව දරා ගන්න ඕනේ හැම දෙයක්ම එක්ක තමයි හිරේ තමන්ගේ කාලය ගෙවන්න ඕනේ. කෙසේ නමුත් මෙහෙම අදුරු සමය මෙහෙම ගත කරගෙන යද්දී අපි දැන් කතා කරන්නේ කම්බැක්. මේ කම්බැක් එක හරි සුවිශේෂී. සහ මේක ටර්නින් පොයින්ට් එකක්. මේ අපේ මේ කතානායකයාගේ. මෙයා දැන් 2001 දී තමන්ගේ මේ සිරදඩුවම ඉක්ුත් වෙලා තමන් එළියට ආවට පස්සේ මෙයා කරේ බලනවා දැන් මෙයා ඉගෙනගෙන තියෙන්නේ රංගන ශාස්ත්‍රයේ සම්බන්ධ රංගන ශිල්පීන් ඇසුරු කරලා ඒ දේවල් විතරයි. එතකොට මෙයා දැන් හොයන්නේ ඒ සම්බන්ධ රැකියාව. නමුත් කාරණාව කියන්නේ මෙයාට කවුරුත් අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. මොකද දැන් ප්‍රොඩක්ෂන් ටීම් මෙයා විශ්වාස කරන්නේ නැහැ. මෙයා මත්ද්‍රව්‍ය ලබා ගත්ත කෙනෙක් නිසා අතීතය අඳුරුනම වර්තමානයේදී සහ අනාගතයේදී chances ලැබෙන්නේ අඩුයි. ඒ හින්දා මෙයාට අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. කෙසේ නමුත් අපි මේ කතාව කතා කරගෙන යද්දී අපිට කතාවට එන දේ තමයි රිලේෂන්ෂිප් කාරණා. මෙයාට මේ හොඳ ගැහණු ළමෙක් හම්බ වෙනවා හිරේ ඉඳලා ආවට පස්සේ. එයා ආවට පස්සේ කියනවා ওই මත්ද්‍රව්‍ය නවත්තන්න. ඊළඟට ඔය ඒ කියන්නේ එයා කෙලින්ම
හරයව කෙලින්ම ඉම්ප්‍රස් කරන තමන් එක්ක මේ තවදුරටත් මේ වගේ දෙයක් හිටියොත් තමන් තවදුරටත් ඔහු සමග ජීවත් වෙන්නේ නැහැ කියලා. කෙසේ නමුත් අවසානයේ මේ ගැහැණු ළමයා නිසාම මොහුව මෙඩිටේෂන් භාවනාව පැත්තට යොමු වෙනවා. ඊළඟට පුනරුත්ථාපන කඳවුරු වලට යොමු කරනවා. ඒ වගේම තමයි විශේෂම දේ මෙයාව මාෂල් ආර්ට්ස් වලට යවනවා. මාෂල් ආර්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් මයින්ඩ් එකෙන් ගහන ගේමක්. ඒතකොට මයින්ඩ් එකෙන් ගහන ගේමකදී අනිවාර්යෙන් මයින්ඩ් එක සුපිරිසිදු වෙලා තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් එහෙම දෙයක් වුණා කියන්නේ සාමාන්‍යයෙන් ওই වගේ ඇඩික්ෂන් එකකට මිනිහෙක් යන්නේ නැහැ. ඉතින් මේ කාරණාවත් එක්ක තමයි මෙයා ෆුල් රිකවර් වෙන මිනිස්සෙක් කියලා කියන්නේ. ඉතින් ඒ ගැහණු කෙනා මේ රිලේෂන්ෂිප් එකක තියෙන වැදගත්කම මාර විදියට එදා පෙන්නලා දෙනවා. දැන් කොහොම හරි යද්දි මෙයාට අවස්ථාවක් තිබෙන්නේ. දැන් මෙයා තමන්ගේ ජීවිතයකට ගහගන්නත් එපා. හැබැයි ප්‍රොඩක්ෂන් ටීම් විශ්වාස කරන්නේ නැහැ සහ මෙයා අර 1996ට කලින් හිටපු පීක් යුගයේ තියෙන අර ඉහළම වැජබෙච්ච කාලේ. නමුත් ඒ කාලේ යාට තිබ්බ ප්‍රතිචාර සහ ප්‍රේක්ෂක ආදරය දැන් නැහැ. මෙයාට ප්‍රොඩක්ෂන් ටීම් වලින් හම්බෙන්නේ සුළු චරිත, ඊළඟට වැඩක් කරන්න ගියාම අර ටික අන්කෙයාරින් ගතියක් තියෙන කට්ටියකින් මේ විදිහට තමයි මෙයාගේ ජීවිතය සහ මේ රංගන ශාස්ත්‍රය ඇතුලේ මෙයාගේ දිවිය ගත වෙන්නේ. කෙසේ නමුත් මේ සියල්ල අභිබවමින් එක ප්‍රොඩක්ෂන් ටීම් එකක් මෙයාව 2008 දී විශ්වාස කරනවා. ඒ ප්‍රොඩක්ෂන් ටීම් එක 2008 දී මෙයාට හොඳ ප්‍රොජෙක්ට් එකක් පිළිගන්න එන්න මේකට අපිත් එක්ක වැඩ කරමු කියලා මේන් චරිතයක්. කොහොම හරි මෙයා මේ ප්‍රොජෙක්ට් එක හොඳට කම්ප්ලීට් කරනවා. කම්ප්ලීට් කරලා මේ ප්‍රොජෙක්ට් එක එළියට දැම්මට පස්සේ විශාල ප්‍රේක්ෂක ආදරයක් දිනා ගන්නවා. ඉතින් මේ ප්‍රොඩක්ෂන් ටීම් එක තමයි Marvel Studio. ඒ එළියට දාපු නිර්මාණය තමයි Iron Man. ඉතින් අද අපි කතා කරමු මේ කතානායකයා වෙන කවුරුත් නෙමේ ටෝනි ස්ටාර්ක් නෑ රොබර්ට් ඩවුනි ජූනියර්. මේ කරුණු කාරණා සියල්ල අධ්‍යයනය කරනකොට අපිට පේන්නේ මිනිස්සෙට තමන්ගේ ජීවිතේ වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරදි මකාගෙන ඒ වැරදි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන එක තමයි වැදගත්ම දේ. වැදගත්ම කාරණේ කියන්නේ එයා හිරේ ඉද්දි වැඩිම ආදායම් ලබපු ගොඩක් ඇමරිකාවේ නළු නිළියෝ අද එයාටත් වඩා අඩු ආදායමක් ලබන්නේ. නමුත් එයා ගොඩක් වැඩි ආදායමක් ලබන නළුවෙක් බවට අද පත් වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ අන්ටෝල්ඩ් ස්ටෝරි මේ ලෙජන්ඩ් කතාවෙන් ඔබටත් ඔබගේ ජීවිතේ කුමක් හෝ වැරද්දක් සිදු වෙලා තියෙනවා නම් ඒක හදාගෙන රිකවර් වෙන්න තාමත් පරක්කු නැහැ. ඉතින් YouTube එක ඉඳලා Untold Legends ලගේ තවත් මේ වගේ කතා දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙම නේද තිනුනි? අනිවාර්යයෙන්. ඉතින් මේ වගේ Legends ලගේ නොකියුණු කතා දැනගන්න YouTube අපිව subscribe කරලා තියාගන්න. ඉතින් ඔබත් ඔබගේ YouTube එක YouTube කරලා stay tuned එකේ ඉන්න.